හරි කොහොමද සීමා පාඩමේ 4 වෙනි වීඩියෝ එක මේ පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා. අපි වැඩේ දිගටම කරගෙන යමු. මේක මම ලස්සන උදාහරණයක් එක්කම තව ගානක් එක්කම යා. මොකක්ද දන්නවද? fx කියලා ශ්‍රිතයක් තියෙනවා. හරිද? එයාව අර්ථ දක්වලා තියෙන ආකාර දෙකකට. මොකක්ද එකක් x වල අගය කුඩා හෝ සමානයි බිඳුව වෙනකොටයි x වල අගය විශාලයි බිඳුව වෙනකොටයි හැසිරෙන ක්‍රම දෙකකට. එකක් x මේ ශ්‍රිතය fx සමාන බිඳුවට වඩා කුඩා වෙනකොට 4x වෙනවා. බිඳුවට වඩා විශාල වෙනකොට 3 වෙනවා. මොකද්ද මේ කියන්නේ? අපි ගාන ඉතුරු ටිකක් ලියමු. මේ මෙහෙම වෙනකොට එයා අපිට කියනවා limits x වලගේ බිඳුවට එනකොට fx සොයන්න කියලා. fx සොයන්න කියලා. මම මේ කියපු කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. පැහැදිලි නැති වෙන්න පුළුවන්නේ. සංඛ්‍යා රේඛාවක් තියෙනවා. හරිද? මේක x. මම මේ බිඳුව ගන්නම් මෙතන. ඔතනදී මේ කතාව දෙකට බෙදෙන තැන. හරිද? මොකද්ද? බිඳුවට වඩා කුඩා වෙනකොට. බිඳුවට වඩා කුඩා වෙනවා. මම මේ සමාන කතාව පොඩ්ඩක් අමතක කරන්නම්. x ගේ බිඳුවට වඩා කුඩා වෙනකොට fx හැසිරෙන්නේ කොහොමද? fx සමානයි 4x විදිහට. පැහැදිලිද? ඊට පස්සේ බිඳුවට වඩා විශාල වෙනකොට ශ්‍රිතය හැසිරෙන්නේ කොහොමද? fx හැසිරෙන්නේ 3 විදිහට. හරිද? දැන් බිඳුවට වඩා කුඩා වෙලාවේදී හරි ප්‍රශ්නයක් නෑ. අනුක්‍රමණය 4 වෙච්ච මූල ලක්ෂ්‍ය හරහා යන ඉරක්. fx සමානයි 3 කියලා කියන්නේ සංඛ්‍යා රේඛාවක 3 හරහා යන y අගය 3 හරහා යන x අක්ෂයට සමාන්තර රේඛාවක්. හරිද? මෙතන මේ බෙදෙන තැනදී මොකද්ද වෙන්නේ? ඔන්න ඔතන තමයි අර අපි පළවෙනි වීඩියෝවේදී අර්ථ දැක්වීමේදී කතා කරපු මඩ වල තියෙන්නේ. ඔය වලේදී මොකද වෙන්නේ? අපි ඒක බලන්නේ කොහොමද? ඒ වලගාවට දකුණු පැත්තෙන් ආසන්න වෙනකොටයි ඒ වලගාවට වම් පැත්තෙන් ආසන්න වෙනකොටයි ලැබෙන පිළිතුර මොකද්ද කියලා බලනවා. ඒ පිළිතුර එක පිළිතුරක් આવුත් හරි. එහෙනම් ඔය කියන වෙලාව fx අර්ථ දැක්වෙනවා. ඔය කියන විදිහේ ශ්‍රිතයක් පවතින්න ඕනේ කියන අදහස එනවා. ඔය වෙලාවේදී වම් දකුණු පැත්තෙන් ආපු උත්තරේ වම් පැත්තෙන් එනකොට ආසන්න වෙනකොට ආපු උත්තර දෙකක් නේ. ඔය වෙලාවේ fx අර්ථ දැක්වෙන්නේ නැහැ. ওই විදිහේ ශ්‍රිතයක් පවතින විදිය නැහැ කියන අදහස තමයි තියෙන්නේ. හරි. අපි බලමු. ওই කතාවත් මම සරල කරගන්න අර කුඩා h එක ගන්නවා. මතකයිනේ 0.0001 කියන කුඩා අගය ගන්න. h කියන්නේ හරි කුඩා අගයක්. මේ වෙලාවේ මොකද්ද? limits බිඳුවට යනකොට. මම ඕකට එතකොට h කියන එක නෑ. එහෙනම් මම ගන්නවා මෙතන h ආදේශ කරගන්න තියෙන x තියෙන තැනට h දාන්න තියෙන්නේ. එහෙනම් මේ කතාවේ මම x කියන එක කෙනා මම මේ වෙලාවේ h වලින් අර්ථ දක්ව ගන්නවා. එතකොට x කියන එක කෙනා බිඳුවට යනකොට h කියන එක කෙනා බිඳුවට යන එක තමයි වෙන්නේ. දැන් මෙතන සීමාවල් දෙකක් තියෙන. එකක් x වලගේ බිඳුවට වඩා කුඩා වෙන අවස්ථාව තියෙනවා. එතකොට ශ්‍රිතය කොහොමද තියෙන්නේ? limit x වලගේ බිඳුවට යනකොට 4x තමයි එතකොට අපේ සමීකරණය වෙන්නේ. ඕක මම h වලට කන්වර්ට් කරගත්තොත් h අකුරු වලට කන්වර්ට් කරගත්තොත් මේක හැදෙනවා මොකද්ද? limit h බිඳුවට යනකොට 4h කියලා එනවා. මොකද h බිඳුවට ආසන්න වෙනකොට මේ h වලගේ නොගෙනී හැකි තරම් කුඩා වෙනවා. නොගෙනී හැකි තරම් කුඩා වෙනවා කියලා කියන්නේ කුඩා පොඩි අගයකින් මෙයා 4 වැඩි වුණා. මෙයාත් තවත් නොගෙනී හැකි තරම් කුඩා වෙලා මෙයා බිඳුවක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ කියන්නේ මොකද්ද? x වලගේ බිඳුවට වඩා කුඩා වෙන වෙලාවේදී fx කාටද යන්නේ? බිඳුවට යනවා කියන අදහස තමයි කිව්වේ. හරි. ඊළඟ අවස්ථාව මොකද්ද? x වලගේ බිඳුවට වඩා විශාල වෙනකොට limit x වලගේ බිඳුවට යනකොට උත්තරෙ තිබ්බේ 3ට යනවා කියලා. මේක අපි h වලට කන්වර්ට් කරගමුකෝ. h වලට කන්වර්ට් කරගත්තොත් limit h වලගේ බිඳුවට යනකොට මෙතන x පදයක් නෑ. දැන් 3 විතරනේ තියෙන්නේ. දාන්න දෙයක් නෑ. එතකොට 3ට තමයි යන්නේ. මේ කියන්නේ මොකද? මෙයා ආසන්න වෙනවා h වලගේ බිඳුවට යනකොට මෙයා ආසන්න වෙන්නේ කාටද? 3ට. ඒ කියන්නේ මොකද්ද? x වලගේ බිඳුවට වඩා විශාල වෙනකොට fx කාටද යන්නේ? 3ට. මොකද වෙන්නේ? මේ කුඩා පැත්ත කියලා කිව්වේ මේ තියෙන්නේ වම් පැත්තෙන් බිඳුවට ආසන්න වෙනකොට. වමෙන් බිඳුවට ආසන්න වෙනකොට බිඳුව ආවා. දකුණෙන් බිඳුවට ආසන්න වෙනකොට 3 ආවා. උත්තර දෙකක්. මේ වෙලාවේදී මේක අර්ථ දැක්වෙන්නේ නැත. ඔන්න අර්ථ දැක්වෙන්නේ නැත.
මේක අර්ථ නොදැක්වෙන ගැටලුව. අර්ථ නොදැක්වෙන ගැටලුව. හරි මේ අපි කතා කරේ සීමා වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. 5 වෙනි වීඩියෝ එකේදී හම්බෙමු. මාත් එක්ක දිගටම රැඳී ඉන්න මම හර්ෂ හපුවරච්චි.